ආයුබෝවන් ඔන්න අදාවේ රස්ම රස අලහොද්දකුත් අරගෙන ඔයාලගේ ගෙදරට. මම මේකට ගත්තා ටිකක් අර ලොකු අලගෙඩි දෙකක්. ඒත් එක්කම ලොකු ලුණු ගෙඩියක් මෙන්න මේ විදිහට කපලා ගත්තා. සුදු ලුණු බික් 3ක් විතර ඔන්න කැපුවා. අමු මිරිස් කරල් දෙකකුත් කපලා ගත්තා. දිය කිරි ටිකකුයි මිටි කිරි ටිකකුයි. ඒ කියන්නේ පළවෙනි කිරයි දෙවෙනි කිරයි ඔන්න වෙන් කරලා ගත්තා. මතක තියාගන්න ඔයාලට හොදි ඕන ප්‍රමාණයට ඒ කිරි ටික ගන්න. වැඩිපුර ගන්න පළවෙනි කිර. ඔන්න ඉතින් මම්මගේ ඇතිලියට අර කපාගත්තු අල කෑලි ටික මෙන්න මෙහෙම දාලා අර ලුණු සේරම දාන්න නැතුව ලුණු චුට්ටක් දැම්මා. දාලා දිය කිරි ටික ඒ කියන්නේ දෙවෙනි කිර ඔන්න මම දැම්මා. දාලා කහ කුඩු චුට්ටකුයි ලුණු කුඩු චුට්ටකුයි දාලා කලවම් කෙරුවා. මේ බලන්නකෝ. ලුණු ගොඩක් දාන්න එපා. අපි මගින් තමයි ලුණු ටික දාන්නේ මේ හොද්දට. දැන් ඉතින් මෙහෙම කලවම් කරලා මම කිරුවේ මේක ලිපෙන් තිබ්බා. මගේ තියෙන ඉතින් දර ලිපක් හොඳද? ඔන්න තියලා ඒක චුට්ටක් අර නටාගෙන හිඳීගෙන එනකොට පළවෙනි කිර මම දැම්මා. දාලා කලවම් කෙරුවා. ඊට පස්සේ මම මේකට කතුරු මුරුංග කොළ ටිකකුත් දැම්ම. මොකද මෙහෙම කෑවේ නැත්තම් කැවෙන්නේ නැහැ. ඊට පස්සේ පුංචි තාච්චියක් අරගෙන ඕකට තෙල් ටිකක් දාලා අර ඉතුරු ලොකු ලුණු ටිකයි මිරිස් ටිකයි සුදු ලුණු ටිකයි දාලා කෑලි මිරිස් කුඩු දාන්න නැතුව ටිකක් අර කලවම් කරලා තෙලේ බැදගෙන ඔන්න ඒක දාගත්ත අර ලිපේ තියෙන කිරි හොද්දට. චුට්ට වෙලාවයි බලන්නකො ලස්සන වගේම තමයි සුවඳත්. හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. ඉහින් එන්න.